සුබදසනක් කැලුවනාලවදත් මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් අපි එකතු වෙන්නේ 2025-26 O level results මුතුත් වෙන දිනේ පිළිබඳව අප්ඩේට් එකක් දැනගන්න. අද උදේ වෙද්දී හිරු නිවුස් එක හිරු මාධ්‍යාලය විසින් ප්‍රවෘත්තියක් නිවුස් එකක් දාලා තිබුණා. O level results නිකුත් වෙන්නේ ජූනි මාසේ මැද කියලා මාත් YouTube එකේ වීඩියෝ එකක් බලද්දි දැක්කේ. නිසා ඔයගොල්ලන්ටත් අප්ඩේට් එකක් වෙන්න ඉක්මනට වීඩියෝ එකක් කරන්න ඕනි කියලා හිතුණා. ඉතින් මේ පිළිබඳව අපි 1911 විභාග දෙපාර්තමේන්තුවේ හොට්ලයින් එකට කතා කරලා අපි කතා කරපු වෙලාවේ උසස් නිලධාරියෙක් සඳහන් කරේ එහෙම නිවුස් එකක් කියලා කිසිම වෙලාවක පිටතට දීලා නැහැ. කියන්නේ වෙන නිවුස් channels වලට එහෙම නිවුස් එකක් දීලා නැති අතර ඒගොල්ලෝ හැකි ඉක්මනින් රිසල්ට්ස් නිකුත් කිරීමක් කරනවා කියලා ඒගොල්ලෝ සඳහන් කරා. මම ඔයාලට මගේ කෝල් ලොග් එකත් වීඩියෝ එකේ ප්‍රූෆ්ස් විදිහට දානවා. ඉතින් කිසිම වෙලාවකත් සැකයක් තියාගන්න එපා. ඒගොල්ලොත් කියන්නේ බොහෝ මේ හැකි ඉක්මනින් ඒගොල්ලොත් රිසල්ට්ස් නිකුත් කරනවා කියලා තමයි කියන්නේ. ඉතින් හිරු නිවුස් එක විතරක් ওই ප්‍රවෘත්තිය දෙන්නත් අනිත් නිවුස් channels ওই ප්‍රවෘත්තිය වාර්තා නොකරන අතර පොඩි සාවද්‍යතාවය නිර්වාදිතාවය අතර පොඩි ගැටලුවක් තියෙනවා. ඒත් අපි හිතන්නේ බොහෝ දුරට මේ මාසේ කියන්නේ මේ සතිය තුල රිසල්ට්ස් නිකුත් කරයි. බොහෝ අනික විශාල අධිපතිවරුන්ගෙත් වැටුප් ගෙවමින් පවතින. ඒක අනිවාර්යෙන් මේ සතිය තුල රිසල්ට්ස් නිකුත් කිරීමක් සිදු වෙයි. ඉතින් ඒ නිසා සාවද්‍ය ප්‍රකාශ වලට නොරවටෙන්න කියලා ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඔයාලව අප්ඩේට් කරන්න තමයි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට මේකෙන් මොකක් හරි ඔයාලට මේක ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඔයගොල්ලෝ ප්‍රශ්න කමෙන්ට් කරන්න. ඒ වගේම අපි පුළුවන් වෙලාවට අපි රිප්ලයි කරනවා. ඒ වගේම අසත්‍ය ප්‍රචාර වලට නොරවටෙන්න